ජයග්‍රහී දවසක් ඒවා ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම ඔයාලා මේක තුල යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකා සමගින්. ඉතින් අද දිනේදී 10 වන T20 ලෝක කුසලාන තරඟවලට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයටදී ක්‍රීඩා කරන දෙවන තරඟයේ පෙරවරු 11ට නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඕමාන කණ්ඩායම සමගින් පැවැත්වීම නියමිතයි. කෙසේ නමුත් මෙම තරඟයට වර්ෂාවේ නම් බාධා ඇති වන බවට තමයි ජාත්‍යන්තර කාලගුණ තොරතුරු වාර්තා කොට තිබෙන්නේ. ඉතින් කොහොම නමුත් අද පෙරවරු 11ට ආරම්භ වන මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම වැදගත් තරඟයක් බවට පත් වෙනවා. මන්ද මෙම තරඟයේ ජයගතොත් අපට වැඩි බලාපොරොත්තු සුපිරි 8 දෙනාගේ තරඟ වටේ පිළිබඳව තබා ගැනීමට හැකියාව ලැබෙන නිසා. නමුත් මෙම තරඟයේ ජයගත යුතු වන්නේ හොඳ දල් ලකුණු වේගයකින්. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව පළමු තරඟයේ ජයගෙන වගේම ඕමාන කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරඟයේ පරාජයට පත් වීමෙන් අනතුරුව තමයි මේ විදිහට තරඟ වැදීමට පැමිණ තිබෙන්නේ. කෙසේ නමුත් තරඟවලට රැඳෙන්නට ඕමාන කණ්ඩායමට මෙම තරඟ ජයග්‍රහණය වගේම ශ්‍රී ලංකාවට තරඟවලි ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගන්නට තරඟ ජයග්‍රහණය ඉතාම වැදගත් වෙනවා. ඉතින් දැන් බලමු මේ විදිහට පෙරවරු 11ට ආරම්භ වන මෙම තරඟය ජංගම දුරකථනයෙන් රූපවාහිනිය වගේම ඩයලොග් TV PUTV වගේම ජාත්‍යන්තර වශයෙන් නැරඹීමට හැකි ආකාරය කොහොමද සඳහන් වෙන්නේ කියලා. මේදී දේශීය වශයෙන් මේ විකාශයත් ලබාගෙන තිබෙන සුප්‍රීම් TV නාලිකාව. ඒ අනුව සුප්‍රීම් TV ඔස්සේ ඔයාලට මෙම තරඟ නැරඹීමට අවකාශය උදා වෙනවා. ඊටත් අමතරව PUTV පාරිභෝගික ඔයාලට Star Sport 1 HD channel අංක 315ද Star Sport 2 HD channel අංක 316 ඔස්සේ මෙම තරඟ නැරඹීමට අවකාශය උදා වෙද්දී ඩයලොග් TV හරහා මෙන්න මේ ආකාරයෙන් තරඟ නරඹන්න පුළුවන්. ඒ අනුව ද පපරේ 1 channel අංක 62 ඔස්සේ වගේම Star Sport 1 channel අංක 68ද Star Sport 1 HD channel අංක 120 ඔස්සේ මෙම තරඟ නැරඹීමට ඔවුන් අවස්ථාව උදා කර දෙද්දී ජංගම දුරකථන ඔස්සේ මෙම තරඟ බලන්නේ මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ ඩයලොග් view app එකේ නැත්නම් ඩයලොග් play app එක ඔස්සේ තමයි මෙම තරඟේ නැරඹීමට අවකාශය උදා වෙන්නේ. ඒ ජංගම දුරකථන. කෙසේ නමුත් මෙම තරඟ නැරඹීමේදී වැඩි වශයෙන් data කැපෙන බවට තමයි තරඟ නරඹන බොහෝ දෙනා අපට අදහස් දක්වා සිටියේ. ඉතින් ඒ විදිහට අමාරුවෙන් හරි වාට ජංගම දුරකථන ඔස්සේ තරඟ නරඹන්න තිබෙන්නේ ඒ ආකාරයෙන් පමණයි. ජාත්‍යන්තර වශයෙන් Star Sport හරහා මෙම තරඟ නැරඹීමට ඔවුන් අවකාශය උදා කර දෙද්දී ESPN, ICC TV, Sky Sport, Sky Italia, PTV, TAMMAT, PTV Home, Willow TV, ESPN, ICC TV වගේම සුපර් ස්පෝර්ට් කියන නාලිකාවන් ඔස්සේ මෙම තරඟ නැරඹීමට අවකාශය තිබෙනවා. එහෙනම් තරඟයේ උණුසුම වගේම තරඟාවලි උණුසුම අපිත් එක්ක විඳ ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.